ඉතින් ඔන්න අදත් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ලොකු පොඩි හැමෝම කන්න කැමතිම බත් කන්න නැතුවම බැරි කෑමක් හදන්න තමයි හදන්නේ. මොනවද දන්නවද? පරිප්පු. ඉතින් පරිප්පු කිව්වහම හැමෝම ඉතින් හදන්නේ එකම විදිහටනේ. එක්ක මිරිසට එක්ක කිනට නැත්තම් හින්දා. ඉතින් මේ තුන් විදිහටම නැතුවද ටිකක් වෙනස් විදිහට තමයි හදන්නේ. ඉතින් ඔයාලා කැමති නම් මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. බලලා කැමති නම් ඔයාලත් හදලා රස බලන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් මම පරිප්පු ටිකක් මේකට දාගෙන ආවා. මේ තියෙන්නේ. ඉතින් මට මේක මේ ප්‍රමාණයක් කියන්න බෑ. මොකද මම කෑම හදන්නේ එහෙම උගන්නන කෙනෙක් නෙවෙයි. මගේ රස කෑම තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම මේ කෑම හදන්න උගන්නනව නෙවෙයි. මම හදපු කෑම එක ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඕනේ විතරයි. මෙන්න මෙහෙම පරිප්පු එක 5-6 පාරක් විතර හොද ගන්න. මම නම් මේ පරිප්පු 5-6 පාරක් විතර හොදනවා. මොකද නැත්තම් මේ පරිප්පු වල ඉවට පස්සේ නිකන් අර ආපු රසක් එනවා. මෙන්න මෙහෙම හොදට හොදන්න. ඊට පස්සේ පරිප්පු ටික අපි මේක බ්ලෙන්ඩර් කරගන්නවා. බ්ලෙන්ඩර් එකට දාගන්නවා. පොල් කිරි වලින් තමයි බ්ලෙන්ඩර් කරන්නේ. ඊට පස්සේ පොල් කිරි දාගන්න. මේ හොඳ මිටි කිරි දාගන්න. ගොඩක් දියර දාගන්න එපා. ඉතින් දැන් මම මේ හදාන්නේ ඒකට අවශ්‍ය ලුණු කරපිංචක සුදුසු කපා ගන්න. පේනවනේ සුඩි ටික සද්ද. ඊට පස්සේ අපි මේකට දාගන්නවා මේ අපි අර බ්ලෙන්ඩර් කරගත්ත පරිප්පු පේස්ට් එක. මේකට කියන්නේ මේ අපි දැන් මේක උයා ගන්න එකට. ඔන්න ඉතින් සුඩි ටික තාවනේ මගේ අතට. ඊට පස්සේ මේකට දාගන්න ලුණු ටික. චූටියට කපලා දාගන්න. මම නම් ඉතින් චූටි ටිකක් වෙන්නේ නැහැ. මෙයත් එක බෑනේ කරපිංචා. එහෙම දාලා ලුණු කුඩු ටිකකුයි කහ චුට්ටකුයි මිරිස් කෑලි චුට්ටකුයි තමයි දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට මේක කලවම් කරගන්න. මේක දැන් අපි උයා ගන්න ඕන ඉබේ. ඒ නිසා තව පොල් කිරි චුට්ටක් මේ දාගන්න ඕන මේකට. මෙයත් එක බෑ ඉතින් මෙයා තේනක ගත්තානේ. තේනම නේද? ඔයාලා රසායන දාගන්න මේ මිරිස් ලුණු. ඉතින් මේ තියෙන්නේ අපි ඉතේ තියාගත්ත පරිප්පු බැටර් එක. දැන් තේරෙනවා මේක ගොඩාක් ඉක්ු වෙලා ධනතලට නේලා තියෙන්නේ. අපිට මේක දැන් හැන්ඩි ගාටි ටිකක් බර ගතියක් දැනෙනවා. මේක තව චූට් වෙලා තියාගත්තාම ඇති. ඉතේ ගින්දර වැඩි කරගන්න එපා. අඩුම ගින්දරේ හදා ගන්න ඕන. ඊට පස්සේ අපි මේක දාගන්න ඕන පොල් තෙල් දාගත්ත මේ වාජනයකට. පොල් තෙල් ටිකක් අරගෙන මෙන්න දාලා මේ කරගන්න තමයි තියෙන්නේ. මේක ටටක් ගාලා උණුවෙම එහෙම හොඳට තුනී කරගන්න ඕන. මොකද අපි දැන් මේක කෑලි කපා ගන්න ඕන නුනට පස්සේ. ගොඩාක් තුනීයටම තුනී කරගන්නත් එපා. මෙන්න තියෙනවා මේක දැන් විනාඩි 20ක් විතර පැත්තකින් තිබ්බට පස්සේ ඇති. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත මේ පරිප්පු මේ එක. හරිද? ඉතින් මේක මේ චුට්ටක් මෙන්න මෙහෙම වටෙන් මේ බුරුල් කරලා මේක පිගානකට මේව කරලා කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. හොඳටම සෙට් වෙලා තියෙන්නේ හයි වෙලා කෑලි කපා ගන්න ලේසි. අපි දැන් බලමු මේක අනිත් පැත්තට දාලා කොහොමද තියෙන්නේ කියලා. ඔහොම තමයි තියෙන්නේ. ඉතින් හොඳටම සෙට් වෙලා තියෙන දැන් කෑලි කපා ගන්න තමයි තියෙන්නේ. කෑලි කපා ගමු කොට කෑලි. බය නැතුව කෑලි කපන්න පුළුවන් මේක හොඳටම හයි වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත ඔන්න පරිප්පු ටික හදලා මේ බැටර් එකෙන් හදාගත්ත කෑලි ටික. පේනවනේ. හොඳට මේක මේ දොදල වගේ හයි වෙලා තියෙන්නේ. දැන් මේක අපි උයා ගන්න තමයි තියෙන්නේ. උයා ගන්න වෙලාවක් උයා ගන්න නැහැ. චූටි වෙලාවක් උයා ගන්න තියෙන්නේ. මම දැන් පෑන් එකක් ඉදලා තියලා තෙල් ටිකක් දා ගන්නවා එකට රත් වෙන්න. ගොඩාක් තෙල් ඕනේ නැහැ. ටිකක් තිබ්බම ඇති. තෙල් ටික රත් වෙනකොට දානවා ලුණු ටිකක්. සුදු ලුණු. අපිට ටිකක් දා ගන්න. ඊට පස්සේ මේකට මිරිස් දා ගන්න. ආයෙ රසන් දා ගන්න කරන්නේ. ඊට පස්සේ මේක හොඳට ටිකක් මෙන්න මේ හැඳි දා ගන්න. ඊට පස්සේ අපි මේකට දානවා පරිප්පු ටික. මේකට දාලා පොඩ්ඩක් මේ එහා පැත්තෙන් මෙහා පැත්තෙන් දෙන්න ගන්න. ඊට පස්සේ අපි මේකට දා ගන්නවා වතුර ටිකක්. දාලා වහලා තියන්න තමයි තියෙන්නේ. මේක ටිකක් ඇරලා බලමු. ඔන්න තියෙනවා අපි පරිප්පු එක. මේක පරිප්පු එකක් කිව්වට නිකන් පේනවනේ. මාළු වගේ නිකන් අර පරව මාළු වගේ. මාළු කෑලි තියෙන්නේ. ඒ වගේ තමයි. ඉතින් ඇත්තටම මස් මාළු මෙදාට මේ වගේ පරිප්පු හදාගත්තට පස්සේ රසට කන්න පුළුවන් මේක මාළුමර හරි. ඔයා try කරලා බලන්න අනිවාර්යෙන්. ඉතින් මේ තියෙන්නේ ලිපෙන් බාල ඉවරලා අපි හදාගත්ත පරිප්පු ව්‍යංජන. ඉතින් ඇත්තටම මේක දැක්කට පස්සේ නිකන් මාළු වගේ. ඉතින් දැන් මං හදාන්නේ රස බලන්න. මේ තියෙන්නේ අද මගේ දවල් කෑම එක. හාල් මැස්ස බොරේට හදලා තියෙනවා. කොළ මැල්ලුමක් තියෙනවා. අපි හදාගත්ත පරිප්පු ව්‍යංජනය තියෙනවා. ඉතින් දැන් හදන්නේ රස බලන්න. ඉතින් රස බලන්නයි හදන්නේ. එහෙනම් රස බලමු. උණු යැයි.
ඇත්තටම රසයි. මම මේ වීඩියෝ එකට කියනවා නෙමෙයි මේක මාරම රසයි. අර තොනද? මම මෙහෙම රස කිව්වට ඔයාලට රස තේරෙන්නේ නැහැ නේ. ඔයාලත් එහෙනම් අනිවාර්යෙන් හදලා බලන්න. ඒකට ඔයාලා හිතයි ඇත්තටම මේක රසයි කියලා. මේකේ එන්නේ අර මේ අපි මීට් බෝල් හදලා කනකොට එන්නේ රස. ඒ රසය. ඉතින් ඇත්තටම මෙහෙම හදාගත්තට පස්සේ මස් මාළු මොනේ? ඉතින් අද හස්බන්ඩ් ඇවිල්ලා කනකොට හරි මොනවද මේ කොහෙන්ද හැදුවේ කොහොමද අනම්මනම් කතා ගොඩයි. ඉතින් ඔයාලගේ හස්බන්ඩ්ලාට හැමදාම මේ විදිහට පරිප්පු හදලා දෙනවට වඩා මෙහෙම හදලා දීලා බලන්නකෝ වෙනසකටත් එක්ක. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්නම්. Bye.